ආයුබෝවන් අදත් මගේ YouTube channel එකට එකතුන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස අතුරුපසක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඔයා කෝපි රසයට කැමති කෙනෙක් නම් creamy dessert වලට කැමති නම් මේ අතුරුපස ඔයාලටමයි. දැන් ඔයා දන්නවා මොනවද මම හදන්න යන්නේ කියලා. ඒ තමයි ටිරමිසු. ටිරමිසු කියන්නේ ඉතාලියෙන් අපිට ලැබුණු පුදුමාකාර රසයකින් යුක්ත අතුරුපසක්. ඒ වගේම තමයි මේක oven එකක් නැතුව හදාගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා නම් ලේසියෙන්ම මේක හදාගන්නත් පුළුවන්. මේකේ ඔරිජිනල් රෙසිපි එකට රෝ එග්ස් එහෙම නැත්නම් බිත්තර අමුවෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් ඉතින් සැල්මොනෙල්ලා වගේ ආසාදන ඇති වෙන්න පුළුවන් නිසා ඔරිජිනල් රෙසිපි එක ටිකක් වෙනස් කරලා තමයි අපි දැන් හදන්නේ. දැන් අපි එහෙනම් බලමු මේක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. අපි ඉස්සෙල්ලම ටිකක් සැරට කෝපි ටිකක් හදාගන්න ඕනේ. ඔයාලට පුළුවන් instant coffee එහෙම නැත්නම් espresso powder එහෙමත් නැත්නම් සාමාන්‍ය කෝපි කුඩු වලින් හරි ටිකක් strong coffee ටිකක් හදාගන්න. අද මම මේකට ලිකර් එකතු කරන්නේ නැහැ. ලිකර් එකතු කරන්න කැමති කෙනෙක් නම් මේ කෝපි එකට coffee ලිකර් හරි dark rum හරි brandy හරි තේ හැඳි දෙකක් විතර එකතු කරන්න. මම මෙතන කෝපි මිලිලීටර් 400ක් විතර හදන් තියෙනවා. ඊළඟට fresh cream එහෙම නැත්නම් whipping cream මිලිලීටර් 300ක් අරන් තියෙනවා. මේකට විශේෂයෙන් ඕන කරන ද්‍රව්‍යයක් තමයි mascarpone cheese. මෙතන ග්‍රෑම් 250ක් තියෙනවා. ඒ වගේම සීනි කෝප්ප 3න් එකක් පාවිච්චි කරනවා. සීනි ටිකක් අඩුවෙන් මම පාවිච්චි කරන්නේ. බිත්තර 5ක් අරන් තියෙනවා. තව විශේෂයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි මේ sponge fingers එහෙම නැත්නම් lady fingers කියන බිස්කට් වර්ගය. මේ වගේ පැකට් දෙකක් අරන් තියෙනවා. මේක හොයාගන්න අමාරු නම් මේක හදන හැටි මම වෙනම වීඩියෝ එකකින් පෙන්වන්නම්. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වැනිලා ටිකක් ඕන වෙනවා. උඩින් ඩස් කරගන්න කොකෝ පවුඩර් ටිකක් ඕන වෙනවා. දැන් ඊළඟට අපි බිත්තර කහමද සුදුමද වෙන් කරගමු. අපි මේකට බිත්තර කහමද විතරයි පාවිච්චි කරන්නේ. සුදුමද වලින් ඔයාලට කැමති නම් මාෂ්මෙලෝ පුඩින් එකක් හරි එහෙම නැත්නම් කිසස් වගේ වෙනත් කෑමක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔම්ලට් එකක් හදාගන්න හරි පුළුවන් නේ. බිත්තර කහමද 5ට දැන් අපි ඊළඟට සීනි කෝප්ප 3න් එක එකතු කරනවා. දැන් අපි මේ වගේ ගැඹුරු සාස් පානකට වතුර ටිකක් රත් වෙන්න තියලා ඒකට උඩින් මේ බිත්තර කහමද සීනි සහිත බෝල් එක තියලා බීට් කරන්න ඕනේ. මේ බෝල් එකේ අඩිය උණු වතුර ගෑවෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. දැන් හෑන්ඩ් මික්සර් එකකින් හරි විස්ක් එකකින් හරි දිගටම බීට් කරන්න. ටික වෙලාවක් බීට් කරනකොට මේ සීනි ටික දිය වෙලා බිත්තර කහමද මිශ්‍රණය උක්කු වෙලා ලා පාටකට එනවා. බෝල් එක සාස් පානේ ගෑවිලා තියෙන කොටසේ වැඩියෙන් රත් වෙන නිසා ඒ වටේට තියෙන මිශ්‍රණය ඝන වෙන්න බලනවා. ඒ නිසා ඒ ටික හොඳට කවලම් කරලා ගන්න. දැන් මේ වගේ කන්සිස්ටන්සි එකට ආවට පස්සේ අපිට බීට් කරන එක නවත්තන්න පුළුවන්. දැන් සීනි ටිකත් දිය වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේ කස්ටර්ඩ් මිශ්‍රණය පොඩ්ඩක් නිවෙන්න තියනවා. ඊට පස්සේ අපි ඒකට වැනිලා තේ හැන්දක් එකතු කරනවා. ඊටත් පස්සේ ඒකට mascarpone cheese ටික එකතු කරලා හොඳින් mix කර ගන්නවා. ඔයාලට mascarpone cheese හොයාගන්න බැරිම නම් විතරක් soft cheese පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි mascarpone cheese එකේ රස soft cheese එකට එහෙම නැත්නම් cream cheese වලට වඩා වෙනස්. cream cheese වල ටිකක් ඇඹුල් රසක් නේ තියෙන්නේ. mascarpone cheese එකේ හොඳ කිරි රසක් තමයි තියෙන්නේ. දැන් මම මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියලා ඊළඟට whipping cream ටික බීට් කරන්න ගන්නවා. whipping cream මේ වෙනකම් මම ෆ්‍රිජ් එකේ තමයි තියලා එළියට ගත්තේ. ඔයාලගේ පරිසර උෂ්ණත්වය වැඩි නම් යටින් අයිස් බාත් එකක් තියලා මේ cream ටික බීට් කරගන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයට උක්කු වෙන තෙක් බීට් කරගන්න. ඕවර් බීට් කරගන්න එපා. දැන් අපි ඒකට අපි ෆ්‍රිජ් එකේ තියපු බිත්තර mascarpone cheese මිශ්‍රණය එකතු කරලා කවලම් කර ගන්නවා. දැන් ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න නැවත වාරයක් බීට් කර ගන්න.
දැන් අපි ක්‍රීම් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඇසෙම්බල් කරගන්න තමයි. දැන් අපි කෝපි ටික කාමර උෂ්ණත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් ස්පොන්ජ් ෆින්ගර්ස් එකින් එක කෝපි වල මේ වගේ පොඟවමින් අපේ ඩිෂ් එකට පිළිවෙලට අතුර ගන්නවා. ඔයාලා මෙතෙන්දී වැඩි වෙලා මේ බිස්කට් ටික කෝපි වල පොඟවන්න යන්න එපා. එහෙම වුණොත් ඒක ගොඩක් සොගි වෙලා අපේ ඩෙසර්ට් එකේ ස්ට්‍රක්චර් එක නැතුව යනවා. මේවා ඉක්මනට පෙඟෙන නිසා තප්පර 2ක් විතර දෙපැත්ත පොඟව ගත්තම ඇති. දැන් මේ වගේ සිදුරු නැති වෙන ස්පොන්ජ් ෆින්ගර්ස් අතුරගෙන අපේ ක්‍රීම් මිශ්‍රණයෙන් භාගයක් උඩින් ස්ප්‍රෙඩ් කර ගන්නවා. දැන් ඊට උඩින් නැවත ස්පොන්ජ් ෆින්ගර්ස් ලේයර් එකක් හය අතුර ගන්නවා. ඊළඟට අපේ ඉතුරු ක්‍රීම් මිශ්‍රණය ඊට උඩින් අපහු ලේයර් එකක් විදියට හොඳට ස්ප්‍රෙඩ් කර ගන්න ඕනේ. ඊට පස්සේ උඩින් කොකෝවා පවුඩර් ටික මේ වගේ ඩස්ට් කරගන්න සිදුරු නැති වෙන. මේ කොකෝවා පවුඩර් වලිනුත් හොඳ රසක් අපේ ඩෙසර්ට් එකට එකතු වෙනවා. දැන් අපි තිරමිසු එක හදලා ඉවරයි. හැබැයි මේක සෙට් වෙන්න රැයක් හෝ පැය 12ක් ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. දැන් මම මේ රැයක් ෆ්‍රිජ් එකේ තියලා එළියට ගත්තු තිරමිසු එක ඊට පස්සේ අපිට කෑලි කපලා රස විඳින්න පුළුවන්. මේක ඔයාලා අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ අතුරුපසක්. වැඩි පැණි රස නැති නිසා අනිත් අතුරුපස වලට වඩා ඉතාම ආසාවෙන් කන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඔයාලට මම පුංචි මතක් කිරීමක් කරනවා. මගේ channel එක ඔයාලා තවමත් subscribe කරලා නැත්නම් විතරක් subscribe කරලා ඊළඟින්ම තියෙන bell icon එක press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මේ වගේ රසවත් වීඩියෝ වලින් මම ඔයාලව ඉස්සරහටත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ වෙනතේ ඔයාලා මාත් එක්ක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. නැවත දවසක රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ